මගේ අතේ දැන් අඹ ගෙඩිත් එක්කනේ. ඊට පස්සේ මං ගිහලා ලේන්සුව අනේ ලේන්සුව නම් දෙන්නකෝ කියලා. මං ඇයි මං වතුර ටික පිහදාන්න. ඉන්නවා කියලා අර එක්කෙනෙක් පිහදැම්මා. පපුවත් එක්ක පිහදැම්මා. මගේ වයසේ නේ ඔය. පපුවත් එක්ක පිහදැම්මා හරිද? ඊට පස්සේ මං කිව්වා ආයෙත් දැන් වතුර මෙයා. ඊට පස්සේ නෑ නෑ තාම තියෙනවා කියලා. දැන් අනිත් එක්ක නඹ ගබන එක පැත්තකින් දාලා මගේ දිහා බලන් ඉන්නවා. හරිද? දැන් මේ ඕම නම් හරියන්නේ. වතුර ටික ඔක්කොම පිහදාන්න පොඩ්ඩක් උස්සන්න දෙනවා කියලා. ඊට පස්සේ මං මොකද්ද ගවුම? ඊට පස්සේ මං කරපෑගෙන හිටියා. ඊට පස්සේ අර එක්කෙනෙක් ඇවිල්ලා හලෝ ඉස්සෝ මං හිතුවේ ඉස්සන්නේ නැති කියලා විශ්ට එකත් එක්කම ඉස්සුවා. ඊට පස්සේ එදා මං දැන් ගියේ මේ කහ පාට වගේ අර පොඩි පෑන්ටි එකක් වෙන දැන කකුල් අර කලිසම වගේ පෑන්ටියනේ. ඊට පස්සේ ඒක මේ නංගිව වගේ දාලා ඉතින් ගිහින් තිබ්බේ අර පොඩි එකේ. දන්නවනේ. ඊට පස්සේ ඒක දැක්කා. මම ඉතින් නෑ තමස් කෙල්ලෙක් කියලා මම නම්බර් එකේ කොල්ලෙක්ට දුන්න ඌම මැසේජ් එකක් දැම්මා. ඌ කියනවා දැන් කෙල්ලෙක් කියලා. කවුද? උන්ට කවුරුහරි මැසේජ් එකක් දැම්මද? කී දෙනෙක් නම් මැසේජ් දාලා අහන්න ඕන්න දියගෙන කියනවා. ඊට පස්සේ මේ නංගි බබාගේ මැද දාරෙන් දැන් පෑන්ටි අර මැදට ගිහින් තිබ්බේ. ඊට පස්සේ අනේ මෙන්න මෙයා ඇතුළට ගිහලා පෑන්ටියෙන් ඇද්දා. පෑන්ටියෙන් අන්නත් එක්කම පැන්ටිය බාගෙට මේ පාත් වුණා. ඊට පස්සේ කිව්වා මේ ඔක්කොම ගලවන්න මේ වතුර ටික පිහදාන්න කියලා. ඊට පස්සේ අඹ ටික පැත්තේ ඉඳලා දැන් මගේ ඇතුන් ටික ඔක්කොම ගැලෙව්වා. ගලවලා තමසේ හිටිය හද්ද නැද්ද? ඔහොම නැද්ද ආසෙ හිතනනේ. ඊට පස්සේ කොහොමද අර මේ ලේන්සෙන් පිහද දාහිට වෙක්කින මේ කුක්කු දෙක ඉරුවා. ලොකුවට නෑ ඉතින් චූටුවට තියෙන දා එන ගමන් වගේ තියෙන. ලොකු නැද්ද දැන් ඉතින්? නෑ. මේ තමසේ කපනවද? මොකද්ද? තමසේ කපනවද කියලා ඇහුවේ. කපනවද? හරි රෝම මයිල් මහිල් තාම ඇවිල්ලානේ. අනේ ඔයා මේ මට මේ දුන්නා කියනවා. ඔයාට තාම මයිල් ලොක් වෙලා. චුට්ට ගානේ චුට්ට. තමසේ වඩා දිනුයි මගේ. මොකද්ද? තමසේ වඩා දිනවා මගේ. තාම එන ගමන් ගොඩක් මෙයා කපනවා. ඔය අපේ පන්ති ගෑල් ළමයින්ගේ මයිල් එන්න කලින් කපලා දැන් මයිල් ගොඩක් තියෙනවා. ඔව් ඉතින් තමසේට වැවුනම කරදරේනේ නේ. අම්බෝ ඔයා කවද්දි කොහොමද කැපුණොත් මාව తీරන තියෙන්නේ තමසේයි. එහෙම මේ කැපෙන්න කපන්නේ. අර මේ ස්ප්‍රේ එකෙන් මේව කරනවා. එතකොට හරි. ඒක දැවිලා ඉන්නේ අතල් ගියා. මොකද්ද? හරි ස්ප්‍රේ එක නම මතක නැහැ. මේ ඊට පස්සේ අහන්නක ඊට පස්සේ දැන් ඔයාලා දෙන්නටත් දැන් මෝල් අමාරු හරිද? අර දෙන්නටත් දැන් මෝල් අමාරුයි. ඊට පස්සේ මේ ෂර්ට් ගැලෙව්වා. ඊට පස්සේ බැනියම් පිටින්නේ. ඊට පස්සේ මේ සුදු කලිසමක් දැන් ගැලව මං ගා මේ තමුසෙලා දෙන්න අපේ අයියට එහෙම කියලා තිබ්බොත් මම තමුසෙලා දෙන්නට හොඳ වැඩක් කරනවා කිව්වා. ඔව් තමසේට කියන්න පුළුවන් මුන් දින මාව දූෂණය කරා කියලා නේ. ඊට පස්සේ නෑ නෑ බය වෙන්න එපා කියලා. මේ දැන් යට්ට කලිසම් පිටිනුයි බැනියම් පිටිනුයි හිටියේ හරිද?
ඊට පස්සේ අර මේ එතන හිටිය උස එක්කෙනෙක් මගේ මේ ඇඟේ අරකත් තුල්ලනවා හරිද? කොහෙද ඇතුළුනේ? ඒ කියන්නේ ඉන්න ගාවයි පපුවාරි එහෙම. ඔය මටත් මොනා ඔය තවසේ වගේ මේ තාම එළියට අරන් තිබෙන්නේ නෑ. අරක එතකොට ඉස්සිලා වගේ නිකන් පිම්පිලා වගේ. මොකද්ද? කාගේකද? අර මං කිව්වේ අර මගේ ඇඟේ ඇතුල්ලා කියලා. ඊට පස්සේ ඊට පස්සේ අල්ලන්න කිව්වා. හ්ම් ඊට පස්සේ මං අල්ලනකොට තද වෙලා ඒක. ඊට පස්සේ ගැහුවද ඉන්න දෙක දෙන්නම? නෑ ඊට පස්සේ මේ දෙන්නගේ මේ දෙයට අරගෙන කටට ගන්න කිව්වා. හ්ම් ඊට පස්සේ මාරුවට කටට ගත්තා. ඊට පස්සේ ගහලවිල්ලා මේ වඩි කොහෙද දැම්මේ? ඒ භාගයක් විතර කටට අරගෙන ඊට පස්සේ එක්කෙනෙක් මේ මගේ නංගි බබා අල්ලලා හිටියා හරිද? මේ නගිම බා කිව්වේ? මගේ නංගි කෙනෙකුත් ඉන්නවද? නැහැ නේන? මගේ අරකානේ මේ ඔව් ඊට පස්සේ ඒ ඇඳක් තියෙනවනේ ඇඳ උඩ දාගෙන තමයි ඔක්කොම කරේ. දෙන්නම ගැහුවා කියන්නේ දවසට ඉතින් කෙලින් හිටියද? කොහොම හරි මේ පැය විනාඩි 40ක් විතර වගේ මේ කරා. ඊට පස්සේ මේ එතන එහා පැත්තේ ඇල යනවානේ. ඊට පස්සේ මේ දෙන්න ඩොක්කල් ගිහලා ඇලෙන් නෑවා. ඊට පස්සේ දැන් මං කෝ දෙන්න යන්න කිව්වා. ඊට පස්සේ මං මගේ ටවල් එක තියෙන හින්දා එහෙම ඇලට ගිහලා මං තනියම නාලා මේ එහෙ ඇඳුමක් දාගෙන ඉස්කෝලේ ඇඳුමත් අරගෙන අතේ තියාගෙන මේ ගෙදර ගියා. ඊට පස්සේ ආච්චිව නාගෙන මාවද කියලා. මං ගෝවාද ඉස්කෝලේ පන්ති තිබ්බා කිව්වා. ඉතින් අරුන් ගහලිලා මෝ අනේ කොණ්ඩම් දාලා කිව්වනේ ගෙව්වේ. මොකද? කොණ්ඩම් දාලානේ ගෙව්වේ. ඇයි යාර දැන් ඉස්කෝලේට ඕවරයි යන්න බෑනේ. ඊට පස්සේ යාගේ පර්ස් එකේ තිබ්බේ හලෝ. දැන් ගහපු නැති එකක් ඇතුළට ගියොත් මොකද කරන්නේ? මොකද? කොණ්ඩම් දාපු නැති එකක් ඇතුළට ගියොත් මොකද කරන්නේ? මං කියනවා ඉතින් අතුලට දාන්න එපා කියලා. තවසර ළමෙක් හම්බුණා. ඒ වෙන්නේ තාම චූටිනේ. තවසර මොන්ඩෝනේ ඉගෙනගෙන නැද්ද? හා? නෑ එහෙම. තවුසේගේ එයා අහනවා තවුසේගේ ඒවා උගේ ඒවා එකතු වුණාම කොහොමද හැදෙනවා වයස බලන්න බාධයක් නෑ ඒ වගේ. නෑ මං කිව්වා ඉතින් එහෙම ඉතින් විශ්වාසයක් කට්ටියත් එක්ක විතරයි මං ඉන්නේ. එහෙමද? ඔව් ඉතින් හැම එකම කියනවා අරන් ඉන්න කියලා නැත්තම් බඩු වනිස් ඊට පස්සේ අවුලන්නේ නැහැ. ඕක මාට්ටු තවුසර මේ මාට්ටු නා කියන්නේ ඔහොම වුණොත් අර පාම්සිය දෙන පෙත්තක් බොනවා. එතකොට හරිනවා. ඒක ළමයා නැහැ. ඒ පාපයක් කරලා ආත්ම ගන්නද? ඔව් මට කවුද මේ කිව්වා හැබැයි එක්කෙනෙක්. තවුසර ඉතින් හදාගන්න බෑනේ වයස බලනවා. ඔයා ඉතින් මං ගැන මේ වද වෙන්න ඕනේ. නෑ මං කිව්වේ මං කරගන්නේ නෑ මං කරගන්නේ නෙමෙයි. නිකන් කිව්වේ ඉතින් ඇඩ්වයිස් එකක් දුන්නේ. තවුසර බලෙන් ගහලා නැද්ද කවුරු? අපේ තාත්තා අල්ලලා තියෙනවා මගේ. තාත්තා? කොහෙද? අපේ ගෙදර. ගැහුවේ නැද්ද? නෑ.